ආයුබෝ වේවා කියලා පිළිගන්නවා මගේ යාළුවා හැමෝම රයිඩර් බෝයි YouTube channel එකට. ඉතින් කොහොමද? ඔයගොල්ලෝ සැපෙන් සතුටෙන් සනීපෙන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද මම කියන්න යන්නේ දෙහිවල පාලමයට තියෙන කලර් ලයිට් එක බයිපාස් කරන්න. එහෙම නැත්නම් කලර් ලයිට් එක මග ඇරලා ට්‍රැෆික් එකේ ඉන්නේ නැතුව කොහොමද තමන්ගේ ගමන ස්මූත් එකේ යන්නේ කියලා දෙන්න. ඉතින් මම අවුරුදු ගාණක් දැන් කොළඹ රයිඩ් කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ඌබ පිට් මේ දුවනවා මම. ඉතින් ඒකෙදි මම කරන දෙයක් තමයි මම මේ ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි යමු කොහොමද මේ දෙහිවල කලර් ලයිට් එක බයිපාස් කරලා ගෝල්ඩ් රෝඩ් එකට එහෙම නැත්නම් තව තැන් වලට අපි යන්නේ කියලා. එහෙනම් ජය වේවා අපි යමු. Rider boy, wheels on fire, chasing roads, dreams go higher. Rider boy. ඉතින් මචං මම දැන් ඉන්නේ මැරීන් ඩ්‍රයිව් එකේ. මැරීන් ඩ්‍රයිව් එක කියපු ගමන් ඕගොල්ලන්ට මගේ කලින් වීඩියෝ එක මතක් වෙන්න ඕනේ. මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් මැරීන් ඩ්‍රයිව් එක කියන්නේ කොළඹ තියෙන ලස්සනම පාර. එතකොට මේ පාර අනාගතයේදී අපේ රටේ ආර්ථික සංවර්ධනයට ගොඩක් දායක වෙන පාරක්. ඉතින් ඒ ගැන මම විශේෂ විස්තරයක් පස්සේ ගේන්නම්. ඉතින් ඔයා මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩ පේන කාඩ් එකකින් ගිහිල්ලා ඒකත් බලලා එන්න. මොකද ඒකේ මම කියලා දෙනවා ඩුප්ලිකේෂන් රෝඩ් එකේ සහ ගාලු පාරේ ට්‍රැෆික් එක මග ඇරලා කොහොමද දෙහිවල දක්වා යන මේ මැරින් ඩ්‍රයිව් එකට පිවිසෙන්නේ කියලා. දකුණු අත පැත්තෙන් දෙහිවල ස්ටේෂන් එක තියෙනවා. අපි ස්ටේෂන් එක ගාවින් වමට හරවමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඈතින් දෙහිවල ගුවන් පාලම සහ ඊට යටින් තියෙන කලර් ලයිට් එක. උතන තමයි ට්‍රැෆික් එක වැඩිම. දැන් අපි දකුණු පැත්තට තියෙන පාසල් මාවතට අපේ වාහනේ දාගෙන වාහන වලට ඉඩ දීලා ඉස්සරහට යමු. අපි ඉස්සරහට යනකොට අපිට හම්බෙන්න වම් පැත්තේ තියෙන මුල්ම මාවත. ද තමයි අපි පිවිසෙන්න ඕන. අපි මචං ඒකට කියන්නේ DE ජයවර්ධන මාවත කියලා. අපි දැන් යමු ඒ මාවතට. ඉතින් මේ වගේ ලස්සන පාරකින් තමයි අපිට ගෝල්ඩ් රෝඩ් එකට යන්න තියෙන්නේ. ඉතින් මචං මේ වගේ පාරවල් ගොඩක් මම අරගෙන ඇවිල්ලා තිනවා. ඉස්සරහටත් අරගෙන එනවා. ඉතින් මම subscribe කරලා, follow කරලා, like කරලා, comment කරලා ළඟින්ම තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ විශේෂ දේවල්, ලස්සන දේවල් ගොඩක් මගේ channel එක හරහා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මචං දැන් අපිට ඔය ඉස්සරහෙන් පේන්නේ ගෝල්ඩ් රෝඩ් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති ත්‍රිරෝද රථයක් ගෝල්ඩ් රෝඩ් එකට ඇතුල් වෙනවා. අපි දැන් ගෝල්ඩ් රෝඩ් එකට ඇතුල් වෙන්නයි හදන්නේ. උතරින් අපි වමට දා ගන්න ඕන. වමට දාලා ටිකක් ඉස්සරහට යනකොට අපිට පුළුවන් ගුවන් පාලමේ යටින් දකුණු පැත්තට දාලා අපිට අවශ්‍ය දිශානතියට, ඒ කියන්නේ කොළඹ පැත්තේ ඉඳන් ගාල්ල පැත්තට යන මන්තීරුවට අපේ වාහනේ ඇතුල් කරගන්න. ඉතින් මචං කොහොම තමයි ගෝල්ඩ් රෝඩ් එකට එන්නේ. අපි ඊළඟට බලමු කොහොමද දෙහිවල මහරකම් පාරට අපේ වාහනේ දාගන්න කියලා මේ ට්‍රැෆික් එක මග අරින්න. ඉතින් අපිට ඉස්සරහෙන් අපේ වම් අත පැත්තෙන් අපිට හම්බ වෙනවා සුබෝධාරාම මාවත. අපි ඒ මාවතට පිවිසෙමු. ඉතින් ඔන්නම තමයි සුබෝධාරාම මාවතට අපි පිවිසෙන්නේ. සුබෝධාරාම මාවතට පිවිසුනාට පස්සේ අපිට ඊළඟ ගමනාන්තයට ළඟා වෙන තන් තමයි ඉදිරියට ඇදෙන්න තියෙන්නේ. ඉතින් ඔය දෙහිවල පාලමයට තදබදේ වැඩි වෙන්න හේතුව තමයි පොදු ප්‍රවාහන රථ ගොඩක් ගමන් කරන්නේ ඔය දෙහිවල පාලමයට. ඒක නිසා ඔය දෙහිවල පාලමයට ගොඩක් වාහන තදබදේ ඇති වෙනවා. අපිට මේ වගේ පාරවල් පාවිච්චි කරන්න පුළුවන් නම් අපේ ගමනාගමනයට ඒ තදබදේ වළක්වා ගන්න පුළුවන්. ඉතින් මචං අපි දෙහිවල කලර් ලයිට් එක මග අරනකොට ප්‍රධාන පාරෙන් එනවා නම්, ඒ කියන්නේ ගෝල්ඩ් රෝඩ් එකෙන් එනවා නම් අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපිට මොකද ෆ්ලයි ඕවර් එක හරහා, ඒ කියන්නේ
ගුවන් පාලම හරහා ඒ ට්‍රැෆික් එක කඩාගන්න පුළුවන්. ඉතින් මචං මැරින් ඩ්‍රයිව් එකකින් එනවා නම් ගොඩක් අය එන්නේ මැරින් ඩ්‍රයිව් එකෙන් දැන් අපි මේ පාර භාවිතා කරනවා නම් අපිට පහසුයි. ඉතින් දැන් ඕගොල්ලන්ට ඉස්සරහෙන් පේන්නම ඇති දෙහිවල මහරගම් පාර. ඉතින් මචං මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයගොල්ලන්ගේ ළඟින්ම තියාගන්න. මේ වගේ ගොඩක් වටින කියන ලස්සන දේවල් රැසක් අරන් ඉස්සරහටත් එනවා. එන ඔයගොල්ලන්ට ජය වේවා. සුබ දවසක්. Wheels on fire. Wheels on fire.